ආයුබෝවන් ළමයි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අවුරුදු සරු වෙති කියලා හිතනවා සියලුම දෙනාට. අවුරුදු සරු කරගත්තා වගේ තව මාස 6කින් තියෙන ඔයාලගේ A level exam එකත් සරු කරගන්න සුපිරිම වැඩපිළිවෙලක් අපේ ක්ලාස් එකෙන් ඔයාලට ගෙනක් තියෙනවා. ඔයාද මේ සම්බන්ධ වෙලා ඉන්නේ 2025 ඔක්තෝබර් මාසෙකින් තව මාස 6කින් තියෙන A level exam එකට අපේ ක්ලාස් එකෙන් ඔයාලට ගෙනත් තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා දැනගන්න. එතකොට ළමයි මගේ නම ජනිත නිලුක්ෂණ. මම 2023 අවුරුද්දේ තමයි A level exam එකට මුහුණ දුන්නේ. මම ඉකොනොමික්ස් සබ්ජෙක්ට් එකට 50න් 49ක් MCQ ගත්තා. එතකොට මම මේ MCQ ගහන්න භාවිතා කරපු සියලුම වැඩපිළිවෙල මම ඔයාලට ක්ලාස් එකකදී කියලා දෙනවා. හරි MCQ ගහන්න අපි භාවිතා කරන කෙටි ක්‍රම තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න නිවැරදි පොයින්ට් එකට ලියන රචනා ප්‍රශ්න පොයින්ට් තියෙනවා. මේ උත්තර පිළිතුරු මම ඔයාලට ක්ලාස් එක ඇතුළතදී ලබා දෙනවා. ඒ වගේම මේ රචනා අපේ MCQ ගන්න කෙටි ක්‍රම වලට ලබා දෙනවා. දැන් මම අපි මුලින් කතා කරමු මේ 2025 level exam එකේ තියෙන ළමයින්ට මේ මාස 6ක කාලය ඇතුළත අපේ ක්ලාස් එකෙන් ඔයාලට තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා. අපේ ක්ලාස් එකේ ප්‍රධාන ක්ලාසස් තුනක් යනවා. රිවිෂන් ක්ලාස් එක, පේපර් ක්ලාස් එක සහ පාස් පේපර් ක්ලාස් එක. එතකොට ළමයි මේ අපේ රිවිෂන් ක්ලාස් එක සහ පාස් පේපර් ක්ලාස් එක දෙක එකට යන්නේ. මේ දෙක අපි එකට කරන් යන්නේ ඔයාලගේ MCQ සහ මේ රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන ආකාරයට වගේ අර ඔයා ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් කරන්න තමයි මේක අපි මේ ක්ලාස් එක එකට කරගෙන යන්නේ. පේපර් ක්ලාස් එක ගැන මම ඉස්සරහට කියන්නම්. ඊට කලින් අපි රිවිෂන් ක්ලාස් එක ගැන කතා කරමු. ස්පෙෂල් ස්මාර්ට් ටියුට් 18කින් ඔයාලගේ සබ්ජෙක්ට් එක අපි සම්පූර්ණයෙන්ම කවර් කරනවා. මාස 4ක් වගේ යනකොට ඔයාලගේ සිලබස් එක අපි සම්පූර්ණයෙන්ම කවර් කරලා ඉවර කරනවා අපේ ක්ලාස් එක ඇතුලේ. අපි මේ ස්මාර්ට් ටියුට් සෙට් එකෙන් මේ ටියුට් හදලා දින ළමයි ඉතා ඉක්මනින් සබ්ජෙක්ට් එක ඔයාගේ ඔළුවට දාලා අමතක වෙන්නේ නැති වෙන විදිහට කියන්නේ නැවත ඉතින් අපි එකපාරට ටියුට් එක කරගෙන ගිහිල්ලා මං කියන පිළිවෙලට ඔයා වැඩේ කරාම ඔයාට නිකන් ඉඳලා හිල්ලා ටියුට් එක පෙරලා බලනකොට අර තීර ටික නිකන් මතකයට එන විදිහට තමයි මම ඔයාට ක්ලාස් එක ඇතුලේ මේ වැඩ පිළිවෙල කරන්නේ. ඊළඟ ළමයි ඉතින් අපේ ෂෝට් නෝට් බුක් 12ක් අපේ පාඩම් 12ට ෂෝට් නෝට් බුක් 12ක් තියෙනවා. මේ ෂෝට් නෝට් බුක් ටික විශේෂ වෙන්නේ ළමයි මම එක්සෑම් කරන කාලේ පාඩම් කරන්න හදාගත්තු ෂෝට් නෝට් සෙට් එක තමයි ළමයි මේක. අපි මේක තවදුරටත් මොඩිෆයි කරලා print එකක් විදිහට ඔයාලට ලබා දෙනවා. ඔයාලගේ පාඩමෙන් පාඩමට මේක නිවැරදිව කරගෙන යන්න. ඊළඟට ළමයි අපි කතා කරමු අපේ පේපර් ක්ලාස් එක ගැන. අපේ ක්ලාස් එකේ ළමයි පේපර්ස් වර්ග කිහිපයක් තියෙනවා. මේ ඩේලි පේපර් කියලා එකක් තියෙනවා. මේ ඩේලි පේපර් එක කියන්නේ ළමයි අපි අද උගන්වන කොටසෙන් ඔයාලා ඊළඟ දවස් පන්තියට සම්බන්ධ වෙන්න කලින් අපි ඔයාලට පේපර් එකක් දෙනවා. ඒ පේපර් එකේ සාමාන්‍ය MCQ 10ක් සහ එක රචනා ප්‍රශ්නයක් තියෙනවා. මේක කරලා තමයි ඔයා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අද ඉගෙන ගන්න කොටසෙන් ඊළඟ දවසේ පේපර් එක කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට ඔයාට මේ අර ඒ අද ඉගෙන ගත්ත තියරිය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා සහ ඔයාට ඒක ඔළුවට ගිහින්ද කියලා ඔයාටම බලා ගන්න පුළුවන්. ඒතකොට දැන් ඔයා හිතන්නේ දවස් දෙකක් ක්ලාස් එක කරනවා කියලා. මේ දවස් දෙකක කොටස එකතු කරලා තමයි ඔයාට තුන්වෙනි දවසේ මේ ඩේලි පේපර් එක හම්බෙන්නේ. ඔන්න ඔය වගේ තමයි ඩේලි පේපර් එක හැමදාම ඔයාට හම්බෙනවා. ඒ වගේම තියෙන ළමයි ලෙසන් වයිස් පේපර් බුක් කියලා බුක් එකක්. මේ ලෙසන් වයිස් පේපර් බුක් කියන්නේ ළමයි මම ඔයාලට ලෙසන් වයිස් පේපර් බුක් එක පෙන්නන්නම්. මේ තියෙන ලෙසන් වයිස් පේපර් බුක් දෙක මේක 12 වසර lesson wise paper book එක මේක 13 වසර lesson wise paper book දෙක මෙතන තව තියෙනවා අපේ ටියුට් වගේකුත් මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ තියෙන සැපීම ටියුට් එක ඊට පස්සේ මේක තියෙනවා මේ අපේ දෙවෙනි පාඩම ටියුට් සෙට් එක ළමයි මේ තියෙන නම්යතාවය මේ තියෙන්නේ ඉල්ලුම ටියුට් එක මේ ටියුට් එක තමයි තියෙන්නේ. මේ වගේ ළමයි ටියුට් නම්බර් කරපු ටියුට් 18කින් සිලබස් එක කවර් කරනවා. හරිද? මේ lesson wise paper book එක කියන ළමයි මේකේ ළමයි මේ 12 වසර lesson wise paper book එක තියෙනවා නම් පාඩමෙන් පාඩමකට සාමාන්‍යයෙන් MCQ 200ක් 250ක් 300ක් අතර වගේ ප්‍රමාණයක් තියෙන එක පාඩමකට අපි පාඩමක් කරලා ඉවරන ගමන් මේ lesson wise paper book එක කරලා ඉවර කරනවා. එතකොට ඔයා පාඩම ඉගෙනගත්ත පාඩම ඔයාට හොඳටම ඔළුවට යනවා. ඒ කියන්නේ මේ පාඩමෙන් ඔයාලට එන ඕනෙම ප්‍රශ්නයකට ලේසියෙන්ම MCQ එකක් ගහන්න සෙකන්ඩ් ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඊළඟට තියෙන ළමයි GAG model paper class කියලා. මේ GAG model paper class එක කියන්නේ ළමයි සුපිරිම model paper set එකක් ඔයාලට අපි හදලා දෙනවා exam එකට යනකොට. exam එකට කලින් අපි ඔයාලට මේ GAG model papers 20ක් කරවනවා. මේ model paper 20න් ඔයාලගේ result එක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මොකද සම්පූර්ණයෙන්ම අපි මේ paper discussion එකත් එක්ක ඔයාලට ඉතාමත් හොඳින් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් කරනවා අපි ක්ලාස් එක ඇතුලේ. ඊළඟට තියෙන ළමයි මෙමරි ෆ්ලෑෂ් පේපර් කියලා. මේ මෙමරි ෆ්ලෑෂ් පේපර් එකක් කියන්නේ ළමයි අපි ක්ලාස් එකේ වැඩ කරගෙන යනකොට සති දෙකකට වතාවක් ඔයාලට පේපර් එකක් දෙනවා. ඒ ඔයා ඉගෙන ගත්ත සති දෙකෙන් ගත්ත දැනුම ඔයාලට තහවුරු කරගන්න පුළුවන්
ඒ පේපර් එක කරාම මේ GAG මුල් පේපර් එක සහ මෙමරි ෆ්ලෑෂ් පේපර් එක අපි රෑන්ක් කරනවා. ඒකේ නෝවා ගන්න ලකුණු මට්ටම අපි රෑන්ක් කරලා ඔයාලට රිසල්ට් ෂීට් එකක් දෙනවා අපි ගෲප් වලින්. ඔයාලව දැනුවත් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ඉන්න තත්ත්වය මොකක්ද කියලා. එතකොට ළමයි දැන් මම ඔයාලට කිව්වනේ මේ රිවිෂන් ක්ලාස් එකයි පේපර් ක්ලාස් එකයි දෙකම එකට යන්නේ කියලා. මම ඔයාලට කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් ළමයි අපි මුලින්ම ස්මාර්ට් ටියුටර් වලින් අපේ ඔය දැන් අපි දෙවෙනි පාඩම උදාහරණයට ගමු. අපි දෙවෙනි පාඩම මුලින්ම කතා කරනවා. මේ දෙවෙනි පාඩම කතා කරලා ඉවරන ගමන් අපි ෂෝට් නෝට් බුක් එක කතා කරනවා. දෙවෙනි පාඩමේ මේ ෂෝට් නෝට් බුක් එක කතා කරගෙන යන ගමන් දැන් ඔයාස් මේ අපි පළවෙනි දවසේ නම් පාඩම ඉගෙන ගන්නකොට ඔයා ඩේලි පේපර් එක කරගෙන යනවා. ඊට පස්සේ මේ ෂෝට් නෝට් බුක් එක කතා කරනකොට ඔයා මේ ලෙසන් වයිස් පේපර් බුක් එකේ දෙවෙනි පාඩම අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට ඉතින් ඒ කියන්නේ ඔයාලට මේ අර ඒ තියරිය හොඳට ඔලුවට ගන්නකම ප්‍රශ්න වලට උත්තර ලියලා ඔයා ඉන්න තත්ත්වය ඔයාලට මැනගන්න පුළුවන්. ඊළඟට අපේ මෙමරි ෆ්ලෑෂ් පේපර් එක තියෙනවා. මෙමරි ෆ්ලෑෂ් පේපර් එක සති දෙකෙන් දෙකට තමයි ඔයාලට හම්බෙන්නේ. අපි පාඩම කරන් යනකොට සති දෙකෙන් දෙකට ඔයාලට මේ අදාළ පේපර් කරලා ඔයාලගේ තත්ත්වය ඔයාලට ඒත් බලා ගන්න පුළුවන්. GAG මුල් පේපර් ක්ලාස් එක කොහොමද මුල් පේපර්ස් ඒ පාඩම් සියල්ලගෙම තමයි අපි හදලා තියෙන්නේ. ඒක ඔයාලට තව ටික දවසක් ගිහින් අපි එක්සෑම් එකට ලං කළා තමයි ඔයාලට මේ GAG මුල් පේපර්ස් ටික අපි ලබා දෙන්නේ. එතකොට ළමයි මේ ඊළඟට අපි කතා කරන්න තියෙන අපි මේ පාස් පේපර් ක්ලාස් එක ගැන. මේ පාස් පේපර් ක්ලාස් එකෙන් තමයි ළමයි මම ඔයාගේ රෑන්ක් එක හදන්නේ. මොකද මේ පාස් පේපර් අපි කතා කරන්න අපිට සාමාන්‍ය මේ මාස 6මයි මේ අවුරුදු 2013 සිට 2024 දක්වා පාස් පේපර් ටික ඔක්කොම ඩිස්කස් කරනවා. හරිද? එතකොට ළමයි මේකේ අපි විශාල වශයෙන් විවරණත් එක්ක තමයි මේක කතා කරගෙන යන්නේ. ප්‍රශ්නේ අරගන්නවා, ප්‍රශ්නෙට විවරණයක් දෙනවා, උත්තර පහ ගන්නවා. ඒ උත්තර වලටත් අපි වෙන වෙනම විවරණ ඔයාලට දෙනවා. එතකොට මම MCQ කරන්න හදාගත්ත කෙටි ක්‍රම තියෙනවා. මේ කෙටි ක්‍රම වලට ලබා දෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්නයක් ප්‍රශ්න දැක්ක ගමන් ඔළුවට නිවැරදිව පොයින්ට්ස් ටික අරගෙන මේ ප්‍රශ්නෙට සුපිරියටම උත්තරේ ලියන්න පුළුවන් වෙන විදිහට මේ වැඩේ අපි කරලා ඉවර කරනවා. ඒ කියන්නේ පාස් පේපර් ටික කරනකොට, ඒ කියන්නේ අපි මොඩල් පේපර් ටික කරනකොට ඔයාලට ඕනෙම MCQ එකක් ගහන්න, ඒ වගේම ඕනෙම රචනා ප්‍රශ්න ලියන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේකෙන් ඔයාලගේ රෑන්ක් එක හැදෙනවා. ඔයා කෙටි ක්‍රම ගැන දැනගන්නවා. එතකොට ළමයි දැන් මේ රචනා ප්‍රශ්න පොයින්ට් වලින් ඔයා ඕනෙම සෙකන්ඩ් පේපර් එකට ලියන්න පුළුවන් විදිහට ඔයාගේ ඔළුව වෙනස් කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. මේ සාමාන්‍යයෙන් දැන් එක ප්‍රශ්නයකට විශාල වශයෙන් අපි විවරණ ලියලා තමයි මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ. මේක තමයි ළමයි අපේ දැන් අපිට කතා මූලිකව අපේ ක්ලාස් 3 ඔයාලට වැඩපිළිවෙල. එතකොට මේක තමයි ඔයාලට අපේ ක්ලාස් එකේ වෙන මූලික වැඩපිළිවෙල. අපි ගේමක් ගහන්න ළමයි අපි එකතුලා මේ ටික මේ වැඩ ටික කරගෙන යන. එක්සෑම් එකට මාස 6ක් තියෙනවා. මේ තියෙන කාලය ඇතුළත ඔයයි කාලය නිවැරදිව කළමනාකරණය කරගෙන අපි මේක කරමු. මේ තමයි ඔයාලට තියෙන වැඩපිළිවෙල. අමාත් එක්ක එකතු වෙන ළමයි අපි සුපිරි මැච් එකක් ගහමු ඔයාලගේ එක්සෑම් එකට. ඉකෝන් සබ්ජෙක්ට් එකට ඔයාලට අනිවාර්යයෙන්ම මේකක් ගන්න පුළුවන් වෙන විදිහට මම ඔයාගේ වැඩ ටික ලෑස්ති කරලා දෙනවා. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන ළමයි ජීවිතේ ගොඩ යන්න තියෙන එකම පාර A level නෙවෙයි. හැබැයි ඔයාලට ජීවිතේ ලේසියම ගොඩ යන්න තියෙන පාර A level. මොකද ඔයා මේ A level exam එක ගොඩ දාගෙන මේකෙන් ඉවයින් වුණොත් ඔයා ජයග්‍රාහකයෙක් විදිහට තමයි මේ exam එකෙන් එළියට යන්නේ. එතනින් හම්බෙන මොටිවේට් එකෙන් පුළුවන් ඔයාගේ ජීවිතය ඉස්සරහට යන හැමදේම ජයග්‍රහණය කරගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ අපි එකතුලා ගේමක් ගහමු. ඔයා මේ වෙලාවේ ඉකෝන් එපා වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට MCQ කරන්න අමාරුයි නම් සෙකන්ඩ් පේපර් ප්‍රශ්න ලියන්න අමාරු නම් ඔයා මාත් එක්ක එකතු වෙන්න. ඔයාගේ ජීවිතේම ඉකෝන් කරගන්න, ජීවිතේට ඉකෝන් ඉගෙන ගන්න. මම ජනිත නිලුක්ෂණ අපි මේ අපහසු කියන ආර්ථික විද්‍යාන විෂය තර්කානුකූලව උඩුගම් බලා යන්.